අයිවන් කියලා අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා විංකලේ YouTube channel එකට. ඉතින් අද මේ විශේෂ කෙනෙක් අපිත් එක්ක එකතුලා ඉන්නවා ලංකාවේ ට්‍රයිත්ලන් කරන ක්‍රීඩකයෙක්. හැබැයි දැනට UAE ඉන්නේ. UAE වල ස්පෝර්ට් කරන ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක් තමයි අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ. ඉතින් ඉන්දික කොහොමද? හොඳයි. මම තමයි ඉන්දික. මම දැනට ඩුබයි ඉන්නේ. මේ දවස්වල මම ට්‍රේන් කරනවා කොලම්බෝ අයර්න්මෑන් එකට. ඉන්දික මොකද්ද මේ ට්‍රයිත්ලන් කියලා කියන්නේ? මේ ඔයා දැන් ට්‍රයිත්ලන් වලට ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්නේ. එතකොට මොකද්ද ට්‍රයිත්ලන් කියලා කියන්නේ? ට්‍රයිත්ලන් කියන්නේ ක්‍රීඩා තුනක්. ස්විමින්, සයික්ලින් and running. ඒ තුනේම එකතුවක් තමයි ට්‍රයිත්ලන් කියන්නේ. අපිට පොඩ්ඩක් කියලා දෙන්නකෝ මේ ට්‍රයිත්ලන් ගැන තව පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. දන්නේ නැති කට්ටියට පොඩ්ඩක් ට්‍රයිත්ලන් කියන එක කොහොමද මේ මොන වගේද ඔක කෙරෙන්නේ? ලංකාවේ නම් ට්‍රයිත්ලන් වලට තුන් ප්‍රියම තමයි කියන්නේ. ශ්‍රී ලංකාන් ආමි එකේම නම් ප්‍රසිද්ධ ක්‍රීඩා. ගොඩක් ඒගොල්ලෝ කරනවා නේද? ගොඩක් ආමි එකේ ක්‍රීඩකයෝ ඉන්නවා ට්‍රයිත්ලන්. ඊට අමතරව ට්‍රයිත්ලන් වල තියෙනවා ඉවෙන්ට්ස් තුනේ ඩිස්ටන්ස් අනුව වෙනස් වෙනවා. සුපර් ස්ප්‍රින්ට් කියලා එකක් තියෙනවා. ස්ප්‍රින්ට් තියෙනවා. අය ඔලිම්පික් ඩිස්ටන්ස් තියෙනවා. අය half Ironman එක 70.3 තියෙනවා. අය දෙනවා full Ironman. ඊට අමතරව තව තියෙනවා ට්‍රයිත්ලන් ඉවෙන්ට් T100 ඒ වගේ තව ස්පෙෂල් තව ඉවෙන්ට් තියෙනවා. ඉන්දික එතකොට මේ දැන් අර ඔයා කියවනේ මේකේ මේ කැටගරි හතරක් විතර තියෙනවා කියලා. සුපර් ස්ප්‍රින්ට් එතකොට ස්ප්‍රින්ට් එතකොට තව මොනවද තියෙන්නේ? ඔලිම්පික් තියෙනවා. ඊට පස්සේ half Ironman Ironman කියලා තියෙනවානේ. දැන් මේ කවුරු හරි කෙනෙක් මේ පටන් ගන්නම ඉන්නවා නම් Ironman ගැන හෝ ට්‍රයිත්ලන් ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට මේ කොතනින්ද පටන් ගන්න පුළුවන් මේක? පටන් ගන්න ලේසි. ඔය ක්‍රීඩා තුනෙන් එකක ඉන්න කෙනෙක්ට ඔක පටන් ගන්න ලේසි. මොකද ස්විමින් කරන කෙනෙක්ට හොඳට එන්ඩියරන්ස් තියෙනවා. එයාට සයිකලින් වලට රනින් වලට ඉන්රෝල් වෙන්න ලේසි. ඊට අමතරව සයිකලින් කරන කෙනෙක්ටත් ස්විමින් එක පොඩ්ඩක් අමාරුයි. ස්විමින් එකට එන්ටර් වෙලා රනින් එක කොහොමද සයිකලිස්ට් කෙනෙක්ටත් ලේසි. රනර් කෙනෙක්ට ස්විමින් එක තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ. අමාරුනොත් ඒකට එන්ටර් වෙන්න පුළුවන්. කොහොමද එතන එන්ටර් වෙනවා නම් මුලින්ම සුපර් ස්ප්‍රින්ට් තමයි මම රෙකමන්ඩ් කරන්නේ. සුපර් ස්ප්‍රින්ට් ලේසි. 400 මීටර් පීනන්න තියෙන්නේ. ඊට පස්සේ 10 කිලෝමීටර් සයිකලින් තියෙන්නේ. 10 කිලෝමීටර් ඊට 215 රනින් තියෙන්නේ. ඒක ලේසි ඕනම බිගිනර් කෙනෙක්ට එන්ට්‍රි ලෙවල් එකට ඒක තමයි හොඳම මම රෙකමන්ඩ් කරනවා. ඊට අමතරව ස්ප්‍රින්ට් එකේ තියෙනවා ස්විමින් 20 කිලෝමීටර් සයික්ලින් and 5 කිලෝමීටර් රනින්. දැන් එතකොට ඔය ස්ප්‍රින්ට් කියන්නේ මේ ඉක්මනට ඉවර වෙන රේස් කැටගරියක් නේ? ඔව් සුපර් ස්ප්‍රින්ට් තමයි ඉක්මනටම ඉවර වෙන්නේ. ස්ප්‍රින්ට් කරන කෙනෙක් සාමාන්‍ය හොඳ ඇත්ලටික් කෙනෙක් විනාඩි 10න් වගේ කරන්න පුළුවන් කියන ඔය තුනම හොඳයි. ට්‍රාන්සිෂන් ඔක්කොමත් එක්ක ඒ වගේ කරන්න පුළුවන් කියන්නේ ඩුබයි වලට ආවත් හොඳ ටයිමින් එක. මොන වගේ පරිසරයක්ද මේ ට්‍රයිත්ලන් ඉවෙන්ට් එකකට ඒගොල්ලෝ ලෑස්ති කරන්නේ? ඒක මොකද ස්විම් කරන්නත් ඕනේ, එතකොට දුවන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනේ, බයිසිකල් පදින්න පුළුවන් තැනක් වෙන්නත් ඕනේ. ඉතින් ඔයාගේ අත්දැකීම අනුව මොන වගේ තැනක්ද මේකට ඒගොල්ලෝ ලෑස්ති කරන්නේ? බොහෝ ඉන්ඩෝ ට්‍රයිත්ලන් වෙනම තියෙනවා. පූල් එකක කරලා ඉන්ඩෝ සයික්ලින් කරලා ඉන්ඩෝ ට්‍රැක් එකක දුවන ඉවෙන්ට් වෙනම තියෙනවා. ස්පෙෂල් අපේ මේ ඩුබයි වෙහෙම නම් තියෙනවා නිතරම. ඊට අමතරව අවුට්ඩෝ නෝමල් ට්‍රයිත්ලන් ඉවෙන්ට් එක බීච් එකේ තමයි ස්විම් එක තියෙන්නේ. බීච් එකේ ස්විම් එක කරලා ගොඩ ඇවිල්ලා ට්‍රාන්සිෂන් ඒරියා එකක් තියෙනවා. එතනින් මාරුනාට පස්සේ ගොඩක් මෙහෙ ෆ්ලැට් රෝඩ් තියෙන්නේ. කෙලිම සයිකලින් රූට් එක මේන් රෝඩ් එකක් හරි ට්‍රැක් එකක් හරි අපිට හම්බ වෙනවා. ඒ තුනම ළඟ තියෙනවා තමයි මෙයාලා තෝරගන්නේ ලොකේෂන්. මෙහි තියෙන ලොකේෂන් තුන හතරක්. නිතරම ওই ලොකේෂන් වල තමයි ඉවෙන්ට් තියෙන්නේ. ඒ කියන්නේ බීච් එකයි සයිකලින් ට්‍රැක් එකයි දුවන්න එක මේන් රෝඩ් එකක්. ඒ වගේ හොඳ ෆ්ලැට් රෝඩ් එකක් හරි තියෙන තැනක තමයි ඉවෙන්ට් එක බොහෝ දුරට යාලා ඕගනයිස් කරන්නේ අපේ. හරි. දැන් අපේ ලංකාවේ ඉන්නනේ සයික්ලින් කරන කට්ටිය. මේගොල්ලෝ තමයි ඕකට ගොඩක්ම උනන්දු කට්ටිය. මං හිතන විදියට මගේ අයිඩියා එකට. ඉතින් මේ ඕනම සයික්ලින් කරන කෙනෙක්ට ට්‍රයිත්ලන් කරන්න පුළුවන්ද කොහොමද? අපේ ලංකාවේ වෙන ඒෂියන් වලට වැඩිය ලංකාවේ හැමෝටම වගේ ෆීන ගන්න පුළුවන් බොහෝ දුරට. ඒ හින්දා අපේ සයික්ලිස්ට් කෙනෙක්ට එන්ටර් වෙන්න පුළුවන්. එහෙම ස්විමින්ම බැරිම කෙනෙක්ට මේ රටේ නම් තියෙනවා ඒකට වෙනම ඉවෙන්ට් එක ට්‍රයිත්ලන් රිලේ. මාත් බොහෝ දුරට පාටිසිපේට් කරනවා මගේ යාළුවොත් එක්ක. මොකද එයාලා ඉන්වයිට් කරනවා. එයාලට සයිකලින් එක බැයි නම්, එයාලට රනින් එක බැයි නම්, එයාලට ස්විමින් එක බැයි නම් අපේ කවුරුර හොඳ රනර් කෙනෙක්, සයිකලිස්ට් කෙනෙක්, ස්විමර් කෙනෙක් එයාලා එකතු කරන ටීම් එක තුන් දෙනෙක්. කෙනෙක් පීනනවා. ඊට පස්සේ මෙහෙනම් අපිට ටයිමින් චිප් එක හම්බ වෙන්නේ. චිප් එක චේන්ජ් කරගන්නවා. සයිකලිස්ට් සයිකලින් පාර්ට් එක කරනවා. ඊට පස්සේ චිප් එක හැන්ඩ් ඕවර් කරනවා රනින් එක කරනාට. එහෙම තමයි රිලේ ඉවෙන්ට් එකක් යන්නේ. දැන් මේ රටේ වගේ නම් මික්ස්ඩ් රිලේ තියෙනවා. ඔතන එක්කෝ මෙන්ස් වුමන් වෙනම තියෙනවා රිලේස්.
මික්ස එකේදී අපිට ඕනම මේ කට්ටියත් එක කරන්න පුළුවන්. අපිට එක උමන් කෙනෙක් දාගෙන මෙන්ස්ලා දෙන්නෙක් කරන්නත් පුළුවන්. උමන්ස්ලා දෙන්නයි මෙන්ස් කෙනෙක්. අපිට ලේසිම ඉතින් වන් වුමන් දාගෙන මෙන්ස්ලා දෙන්නෙක් ඉවෙන්ට් එක කරන එක අපිට ලේසි අපිට වාසි. හරි. ජීවිතේ කොහොමද ට්‍රයිත්ලන් වලට ඔයා කොහෙන්ද පටන් ගත්තේ මොන වගේ ආරම්භයක්ද දුන්නේ? ඒ වගේ විදියටම පටන් ගන්න පුළුවන්ද නැත්නම් වෙන විදි තියනවද අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට? මම මෙහෙට එනකොට මම ස්විමින් ඉගෙන ගන්න තිබුණේ ආමිගෙන් තමයි ඒකේ මම ට්‍රේන් වුණේ. ඒත් එක මම මෙහෙ ඇවිල්ලා ඉවෙන්ට් එකක් කරා මට සතුටුයි. ඊට පස්සේ මට ඒකටම හරියන්න මට යාළුවෝ ටිකක් හම්බුණා මෙහෙ. මගේ යාළුවෝ ටිකක් ඉන්නවා. ඒ ක්‍රීඩාවටම හරියන්න. එයාලත් එක්ක ඉන්න ගමන් මට 2022 අන්තිම දෙසැම්බර් ඇඩ්නොක් මැරතන් එකේ 5 කිලෝමීටර් එක දිව්වා. හොඳ ටයිම් එකක් මම දුවලා තිබ්බා. ඒ මගේ පළවෙනි රෝඩ් රනින් රේස් එක. එතකොට තමයි මට හිතුනේ මේ ටයිමිනුත් එක්ක බලද්දි මට හිතුණා ටයිම් එක හොඳයි. පොඩ්ඩක් මේ පැත්තෙන් ඉස්සරහට යන්න ඕනේ කියලා. මම ඊට පස්සේ ඒ පැත්ත ට්‍රේනින් ගන්න ගත්තා. කලින් ඉඳන්ම රනින් වලට ආසයි. ඒත් මම එහෙම රේස් මුකුත් කරලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා ඒ රේස් එකෙන් පස්සේ මාව මොටිවේට් වුණා. ඊට පස්සේ මට හම්බෙච්ච යාළුවොත් එක්ක මට හම්බුණා සයික්ලින් කරන්න. ඔව් මේ මොකද හේතුව මේ අපි අවුරුදු ගානකට කලින් මික්ස් රිලේ ට්‍රයිත්ලන් එකකුත් කරා. අපේ පළවෙනි වින් එක. ඉතින් මගේත් පළවෙනි ට්‍රයිත්ලන් ඉවෙන්ට් එක ඒ වගේම මේ අපේ පළවෙනි අවෝඩ් එක අපි කට්ටිය එකතු වෙලා කරපු පළවෙනි රේස් එක දැන් අවුරුදු කීපයකට කලින්. ඉතින් 2023 ඔව් ඒකෙදී අපිට ගෝල් මෙඩල් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතනවා ඒක මේ මටත් වැඩිය ඉන්දිකට ගොඩක් සපෝට් එකක්. මොකද හේතුව එතන ඉඳන් එයා දැන් ට්‍රයිත්ලන් ලොකු ඉවෙන්ට්ස් වලටත් ගිහිල්ලා ඒ ටික කරගෙන යනවා ඉස්සරහට. ඉන්දික දැන් මේ ට්‍රයිත්ලන් ගත්තාම ස්විමින් එකනේ මුලින්ම කරන්න තියෙන්නේ. ස්විමින් කරන්නෙම නැති කෙනෙක්ට හෝ ස්විමින් වල ස්විමින් කම්පිටිෂන් එකකට සුදුසු නැති කෙනෙක් දැනට සුදුසුකම් නෑ වගේ කියලා හිතෙන කෙනෙක් සාමාන්‍යයෙන් පීනන්න පුළුවන් කෙනෙක් කොහොමද මේ රේස් එකකට ගැලපෙන විදිහට තමන්ගේ ස්විමින් ටැලන්ට් එක හදාගන්නේ ඉන්ඩියුරන්ස් හදාගන්නේ කොහොමද? ඒ ගැන ඔයාගේ අයිඩියා එක පොඩ්ඩක් කියන්නකෝ. සයික්ලිස් රනින් කරන කෙනෙක්ට එන්ඩියුරන්ස් තියෙනවා. එයාලට පොඩ්ඩක් ස්විමින් එක ට්‍රේන් කරන්න තමයි ඕනේ. ස්විමින් එක හැදෙන්නේ ට්‍රේන් වලින්ම තමයි. හොඳම උදාහරණ මට කලින් ස්විම් කරන්න බෑ. දැන් ස්විම් කරනවා හොඳ තත්ත්වයක ඉන්නවා. ඒ හින්දා ස්විමින් එක ට්‍රේනින් කරනවා. ලංකාවේදී ඇලවල්, ගංගවල්, මුහුද හැමදේම තියෙනවා. ට්‍රේන් කරන්න ලේසි. එහෙම කියලා ඉතින් රිස්ක් එකක් ගන්න හොඳ නෑ. වතුරත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. ඒ හින්දා හොඳ එක්ක යාළුවෝ ඉන්නවා ස්විමින් කරන. ඔය ආමි එකේ කට්ටිය ඊට අමතරව ස්විමින් කරන්න පුළුවන් ගොඩක් කට්ටිය ලංකාවේ ඉන්නවා. ඊට අමතරව කෝචස්ලා ඉන්නවා. පොඩ්ඩක් බේසික් ටිකවත් එයාලත් එක්ක අල්ලගත්තොත් ඊට අමතරව මම දන්න තරමින් තියෙනවා එක ක්ලබ් ට්‍රයිත්ලන් දැන් ට්‍රේන් කරනවා ලංකාවේ. ලංකාවේ දැන් තැනක් තියෙනවා ට්‍රයිත්ලන් වලට. ඒ හින්දා ඒ වගේ තැනකට ජොයින් වෙලා යාළුවොත් එක්ක එකතු වෙලා ඒ වගේ ස්විමින් පැත්ත හදාගන්න පුළුවන්. ඉන්දික කොහොමද මේ අපි දැන් ඔය මේ ගැන හොයන කෙනෙක්ට කොහෙන්ද අපිට විස්තර හොයාගන්න පුළුවන්? සෝෂල් මීඩියා එකකින් හොයාගන්න පුළුවන්ද? කොයි වගේ තැන් වලින්ද මේ වගේ ප්‍රැක්ටිස් කරන තැන් මේ වගේ කට්ටිය එකතු වෙන තැන් කොහොමද අපි ඒවට ජොයින් වෙන්නේ? ඩුබයි ඉන්න කෙනෙක්ට නම් ඕනම තරම් ෆ්‍රී ජොයින් වෙලා ට්‍රේන් කරන ගෲප් තියෙනවා. හරි. ඊට අමතරව මොකුත්ම නැතුව පටන් ගන්න කෙනෙක්ට හොඳම තැන තමයි YouTube එක. YouTube එකේ හැම දෙයක්ම ට්‍රයිත්ලන් ගැන අපිට ඉගෙන ගන්න උනත් අලුතෙන් එන හැමදේම තියෙනවා. ඒ කියන්නේ වර්ල්ඩ් ක්ලාසස් මට්ටමේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් අපිට. අපි නොදන්න ගොඩක් දේවල් ට්‍රයිත්ලන් වල වෙනවා ඒ තැන්වල. ඒ හින්දා අපිට YouTube එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා අලුත් ටෙක්නික්, අලුත් ඉවෙන්ට්ස්. ඒ වගේ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ට්‍රයිත්ලන් එකෙන්. ඉන්දික මේ මොනවාද මේ අයන් මෑන් කියන්නේ? එතකොට නැත්තම් අපි T100 කියලා හෙනවා, අපිට අයන් මෑන් කියලා හෙනවා, ට්‍රයිත්ලන් කියලා හෙනවා. මේවා මේ එක එක නම්ද නැත්තම් කොහොමද මේක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න. ඔය අඳන් ඉන්න ටී-ෂර්ට් එකේ විශේෂත්වයත් අපිට කියමු. මේක මම ගිය මාසේ කරපු ඉවෙන්ට් එක T100. ඒකේ මම කරා ස්ප්‍රින්ට් ඉන්ඩිවිඩුවල් එක. ඒකේ මට අවෝඩ් එකක් තිබ්බා. මම 3rd place මගේ ගෲප් එකේ. නිවුස් ෆස්ට් වල එතකොට ස්පෝර්ට් ෆස්ට් වල එහෙම ජනප්‍රිය චරිතයක් ඉන්දික කියන්නේ. ඔයාලා යාලගේ Facebook page වලට එහෙම ගිහිල්ලා බැලුවොත් ඉන්දික දිනාගත්ත මෙඩල් ගැන ඒගොල්ලෝ ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා සමහර ප්ලැට්ෆෝම් වලත් එයා ගැන ගොඩක් විස්තර කියලා තියෙනවා. මේ දවස්වල ජනප්‍රිය චරිතයක් ඉන්දික කියන්නේ. ඔව් මේ දවස්වල ලංකාවේ ෂෙයා වෙනවා මගේ වීඩියෝ දෙකක් තියෙනවා. මම කරපු ඉවෙන්ට් වල. ඔව් මම බ්‍රවුන්ස් මෙඩල් එක දිනාගත්තේ T100 ස්ප්‍රින්ට් ඉවෙන්ට් එකේ. මේකේ මේන් ඉවෙන්ට් එක තමයි T100. ඒකේ තියෙනවා 100 කිලෝමීටර්, 2 කිලෝමීටර් ස්විම් එකක් තියෙනවා, 80 කිලෝමීටර් සයික්ලින් එක.
ඊට පස්සේ 18 කිලෝමීටර්ස් රනින් එක. එතකොට මුළු එකතුව 100යි. ඒක තමයි මේකට T100 කියන්නේ. ඊට පස්සේ Ironman එකට වැඩිය වෙනස්. 1.9 swim එකක් තියෙන්නේ. 90 කිලෝමීටර් cycling එකෙන් running එක 21 කිලෝමීටර්. ඒක half Ironman එක. ඒ full Ironman එක ඇත්තටම මේක කරන එක නා Ironman ම තමයි. ඒ තරම් ඒක මොකද ඒක ගොඩක් අමාරු event එකක්. නේද 3.2 swim කරලා 180ක් ඒක තියෙනවා cycling එක. ඊට පස්සේ full marathon එකක් ආයෙ දුවන්න තියෙනවා 42.2. ඒක කරන්නම හොඳ training එකක්, හොඳ confidence එකක්. ඒ හැමදේම තියෙන එක්කනට ඒක finish කරන්න පුළුවන්, හොඳ time එකකින් finish කරන්න පුළුවන්. ගොඩක් කට්ටියගේ dream event එකක් තමයි full Ironman එක. ඒ කියන්නේ අර ස්ප්‍රින්ට් වලින් පටන් ගත්ත කෙනෙක් නතර වෙන්නේ full Ironman එකකින් කියන එක. අනිවාර්යෙන්. මේ දැන් මම ඒ ගමන යන ගමන් තමයි ඉන්නේ. දැන් මගේ ඊළඟ ටාගට් එක කොලම්බෝ Ironman එක. ඊට පස්සේ full Ironman එකක් තමයි ඒකෙන් පස්සේ ටාගට් එක. ඉතින් මොකද මේ දිනන මෙඩල් ඔක්කොම මේ වල ජයග්‍රහණ එතකොට මේ වල ආඩම්බරේ ඔක්කොම ලංකාවට තමයි හම්බෙන්නේ. මොකද එයා වෙන රටක ඉඳන් ක්‍රීඩා කළත් මේ වල හැම ජයග්‍රහණයක්ම ලංකාවේ ක්‍රීඩකෙක් මේක දිනුවා කියලා තමයි හැමතැනම පළ වෙන්නේ. ඉතින් ලංකාවට ලොකු ජයග්‍රහණයක් ඒක. අපි සුබ පතනවා ඒ වෙනුවෙන්. ඔව් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ සයික්ලින් වල පටන් ගන්නම තමයි සජිත් ඔයා. ඔයාගෙන් තමයි අපි මොටිවේෂන් උනේ මෙහෙ. ඔයාගේ ජොබ් එකත් එක්ක අපිට සෑහෙන්න හෙල්ප් එකක් දෙනවා මෙහෙ අපේ ඒ ලෙවල් එකේ තියන් ඉන්න. මොකද සයික්ලින් මේ රටේ මේන්ටේන් කරනවා කියන්නේම හරි අමාරු වැඩක්. හැමෝම දන්නවා බයිසිකල් පදින කෙනෙක් නම් බයිසිකලයක් ගන්න එක එකපාරයි වියදම් කරලා ගන්න. ඊට පස්සේ ඒක මේන්ටේන් කරගෙන යන පාර්ට් එක ගොඩක් අමාරුයිනේ. ඒකට මේ මට පුළුවන් සපෝට් එක ඉන්දිකට දෙනවා. මොකද සයික්ලින් පැත්තෙන් බයිසිකලේ පැත්තෙන් මේන්ටෙනන්ස් පැත්තෙන් මට දෙන්න පුළුවන් සපෝට් එක සහ ඒ දැනුම ඉන්දිකට නිතරම මම ලබා දෙනවා. මම හිතනවා ඒක එයාගේ දිනන දේවල් වලටත් ගොඩක් වැදගත් වෙයි කියලා. කවදා හරි දවසක ෆුල් අයර්න්මෑන් එකක් කරලා ලෝකෙම ඉදිරියේ ලංකාවේ නම අරන් යන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව් මේ දවස්වල මගෙන් හරි කරදරයි සජිත්ට. මොකද අපේ අලුත් බයිසිකලේ පිටිපස්සේ තියෙන බයිසිකලයක් අපි මේකට මේ බඩු ටිකක් ඕඩර් කරලා තිනවා. ඒක ගෙන ගන්න තමයි ඉන්නේ. මේකෙත් සම්පූර්ණ බයිසිකලේ හදන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ බඩු ටික ඔක්කොම කම්ප්ලීට් වුණාට පස්සේ බයිසිකලේ හදනවා. ඒ වගේම මේ වීඩියෝ එකත් ඒක බලාපොරොත්තු වෙන්න ඉස්සරහ සතිය කිහිපය ඇතුළත ට්‍රයිතලන් බයික් එකක් පළවෙනි වතාවට තමයි වින්කලේ YouTube channel එකේ බිල්ඩ් කරන්නේ ඉන්දික වෙනුවෙන්. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි අවුරුදු 20ක් විතර ලංකාවේ කෙනෙක් නම් අවුරුදු 20ක් විතර පෙන්නට පස්සේ වයස අවුරුදු 20කින් විතර උඩ කෙනෙක්ට ජොබ් එකක් කරන එක අනිවාර්ය දෙයක්. ඉතින් ඒ කට්ටියට ක්‍රීඩාව කරන්නත් ඕනේ. එතකොට රැකියාවක් කරන්නත් ඕනේ. සමහර කට්ටියට ගෙවල් වල තියෙන දේවල් තියෙනවා. ඉතින් කොහොමද මේ දේවලුත් එක්ක දැන් ඔයා ඉන්නේ පිට රටක. මේ වගේ ඕනම මේ ස්පෝර්ට් එකක් කොහොමද ඔයගොල්ලෝ මැනේජ් කරගන්නේ? ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය මගෙන් අහනවා මගේ සෝෂල් මීඩියා වල මොකද ඔක්කොම තියෙන්නේ මම ශ්‍රී ලංකරනවා. හැමෝම අහනවා මොකද්ද ක්ලබ් දෙකකද ඉන්නේ? මොකක් හරි ස්පෝර්ට් විතරද කරන්නේ? නෑ. මම පෑ 9ක රස්සාවක් කරනවා මෙහෙ. දවසම හිටන් ඉන්නවා. හරි. අවුවේ ඉන්නවා. ඒත් එක්කම අපි යන්න එන්න පෑ දවසට පෑ එකමාරක් යන්න විනාඩි 45ක් එන්න විනාඩි 45ක් වගේ. එහෙම කරලත් අපිට ආසාව තියෙන හින්දා අපි ක්‍රීඩාවට ඇත්තටම ආසාවෙන් කරන්නේ. ඒ හින්දා කාගේවත් බලකිරිල්ලවටවත් මොකටවත් නෙමෙයි අපිටත් මහන්සි. ඒත් අපි පුළුවන් වෙලාවට දවස් කොහොම හරි දවසට මගේ ට්‍රේනින් ෂෙඩියුල් එක මම හැම සතියෙන් සතියට මම හදා ගන්නවා. මගේ ෂෙඩියුල් එකත් එක්ක ඩියුටි එකත් එක්ක ඊට අමතරව මම මගේ ට්‍රේනින් ෂෙඩියුල් එක මම කොහොමද කවර් කර ගන්නවා සතිය ඇතුළත. ඒ ටික මම කර ගන්නවා. මම දැනට රැකියාව කරනවා හොටෙල් එකක ජීවිත ආරක්ෂක ජොබ් එකක් තමයි කරන්නේ ලයිෆ් ගාඩ්. ගොඩක් කට්ටිය දන්නවා ඇති. ළඟදිම මාරුවෙන් ඉන්නවා පුහුණුකරුවෙක්. ඒ කියන්නේ කෝචින් වලට. මගේ ට්‍රේනින් කරගෙන එනවා. ඊට අමතරව මට පුළුවන් දැන් කාට හරි ට්‍රේන් කරවන්න. ඒ මේකත් එක තමයි මම ඉස්සරහට කෝචින් වලට මාරු වෙන්න ඉන්නේ. දැන් මේ වගේ රේසස් දිනන කෙනෙක් ඒ වගේම තමන්ගේ පර්සනල් ට්‍රේනින් පැත්ත ගොඩක් කරගෙන හොඳට යන කෙනෙක්. ඉතින් තමන්ගේ දැනුම වින්කලේ YouTube channel එක හරහා මම කරන්නේත් ඒක මගේ තියෙන දැනුම අනිත් අයට බෙදලා දෙනවා සෝෂල් මීඩියා හරහා හෝ මේ වගේ අන්තර්ජාලය හරහා. ඉතින් ඉන්දෙකට එයාගේ සබ්ජෙක්ට් එකට අදාළව ඒගොල්ලෝ හැම වෙලේම කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ තමන් ඉගෙන ගත්ත දෙයක් තවත් පරම්පරාවකට දෙන්න පුළුවන් විදියට රැකියාවක් එක්ක මේක කරගෙන යන්න පුළුවන් විදියක් තියෙනවා නම් එතනින් තමන්ගේ තත්ත්වයට උසස් කරගෙන තව කෙනෙක්ට දේවල් කියලා දෙන්න පුළුවන් තැනකට දැන් එයා යොමු වෙමින් පවතිනවා. ඉතින් අපි ඒකටත් එයාට සුබ පතනවා. ඉන්දික දැන් මේ
බයිසිකල් ගත්තොත් එම එක ජාති බයිසිකල් තියෙනවානේ දැන් මේ ඔයා ඉස්සල්ල පටන් ගත්තේ රෝඩ් බයිසිකල් බයිකේ ඉතින් මේ රෝඩ් බයිසිකලයකිනුත් මේ ත්‍රයිත්ලන් කරන්න පුළුවන්ද කොහොමද අනිවාර්යෙන් පුළුවන් හැබැයි මොකද අපි මේ පිටිපස්සේ තියෙන බයික් එක මේක ත්‍රයිත්ලන් බයික් එකක් එතකොට මේ ටයිම් ට්‍රයල් කියලා බයික් එකකුත් තියෙනවා ත්‍රයිත්ලන් කියලා එකකුත් තියෙනවා රෝඩ් බයික් කියලාත් තියෙනවා ඉතින් මේවා තමයි මේ රෝඩ් වලට මේ තාර පාරේ වගේ පදින රේස් වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ බයිසිකල් තමයි ඉතින් මේ කොහොමද රෝඩ් බයික් එකකුත් කරන්න පුළුවන් දැන් ඔව් දැන් ලංකාවේ නම් තුම්පියම ඉවෙන්ට් කරන්නෙම රෝඩ් බයික් වලින් හේතුව තමයි ඉතින් ලංකාවේ ට්‍රයිඩන් බයික් එකක් හොයාගන්න හරි අමාරුයි එතකොට එක්කෙනෙක් රෝඩ් බයික් එකෙන් කළා අනිත් එක්කෙනා ට්‍රයිඩන් බයික් එකෙන් කරාම ඔයාලට වෙනස හිතා ගන්න පුළුවන් කොහොම වාසියක් ට්‍රයිඩන් බයික් එකෙන් කරන එක්කෙනාට තියෙනවද කියලා ඒ කියන්නේ හැමෝටම අර සමානව මේ එන්න ඕන හින්දා තමයි අපි මේකෙන් අපි ට්‍රේනින් කරලා අපිට ලංකාවේ ට්‍රයිල් ඉවෙන්ට් එකක් කරනවා නම් අපිට රෝඩ් බයික් එකෙන් දා අපිටත් කරන්න වෙන්නේ. හරි. අයර්න්මෑන් එකට අමතරව අයර්න්මෑන් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ යන හින්දා අපිට ඒකෙදී ඕන බයික් එකක් යූස් කරන්න පුළුවන්. මොකද මාත් දැනටත් මේ වෙනකම් මම කරේත් රෝඩ් බයික් එකක් තමයි මම පාවිච්චි කරේ. දැන් තමයි මගේ ඉදිරි රේස් වලට මගේ මේ අලුත් බයික් එක පාවිච්චි කරන්න මම ප්ලෑන් කරගෙන ඉන්නේ. ආසාවක් තියෙන කෙනෙක්ට පෙබරවාරියේ තියෙන අයර්න්මෑන් එක ලෑස්ති වෙන්න පුළුවන්. යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් පීනන්න පුළුවන්, සයිකලින් කරන්න පුළුවන්, දුවන්න පුළුවන්. 3 දෙනෙක්ට එකතු වෙලා වුණත් ඉවෙන්ට් එකට සහභාගී වෙන්න පුළුවන්. ලංකාවේ දෙපාරක් රේස් එක තිබ්බා ගෝල්පේ ශාස්ත්‍රීයව. දැන් මේ පාර දෙනවා ෆෝර්ට් සිටියේ. ලොකේෂන් එකත් හොඳ වෙයි මං හිතනවා. ඔව් මොකද අලුතෙන්ම හදපු තැනන්නේ අලුතෙන්ම හදපු තැන ලොකු මන් දැකලා දිනා ලංකාවේ ගොඩක් කට්ටියකට ට්‍රේන් වෙනවා දැන්. සමහර කට්ටිය දන්නේ නැහැ. ඊට අමතරව ගොඩක් කට්ටිය දන්න කට්ටිය ට්‍රේන් වෙනවා. ඒ වගේම අපේ පිටරට ඉන්න ගොඩක් සහෝදරයෝ ඒකට සහභාගී වෙන්න නියමිතව තියෙනවා. මේ කොහොමද අයර්න්මෑන් එකට ජොයින් වෙන කෙනෙක්ට තාමත් රෙජිස්ට්‍රේෂන් වෙන්න පුළුවන්ද මේ? ඔව් රෙජිස්ට්‍රේෂන් දැනටත් ඕපන්. ඒකේ අයර්න්මෑන් වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඊට අමතරව මගේ ඩිස්කවුන්ට් කෝඩ් එක මම ෂෙයා කරන්නම්. ඒ ඩිස්කවුන්ට් කෝඩ් එකත් එක්ක ඔයාලට රෙජිස්ට්‍රේෂන් වලදී පොඩි ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලා කවුරු හරි මේ අයර්න්මෑන් වලට රෙජිස්ටර් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් පොඩි ඩිස්කවුන්ට් එකක් ගන්නත් පුළුවන්. ඉන්දිකගේ කෝඩ් එකක් තියෙනවා. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ටික දාන්නම් විස්තර ටික. ඉන්දිකගේ කන්ටැක්ට් ඩීටේල්ස් ඒ වගේම ඉතින් ඔයාලා කවුරු හරි රෙජිස්ටර් වෙනවා නම් ඉන්දිකගේ කෝඩ් එක හරහා ඔයාලට ඩිස්කවුන්ට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් විශේෂයෙන් මතක් කරනවා. ඉන්දික මේ දැන් මේක අපි මුල ඉඳලම කතා කරානේ මේක ස්විමින්, සයික්ලින්, රනින්. එතකොට මේ කොහොමද මේ ඕගනයිසිං එක වෙන්නේ? කොහොමද පීනලා බයිසිකලයට එනකන් කොහොමද මේ වැඩේ වෙන්නේ? බයිසිකලේ පැදලා කොහොමද අපි ඉස්සරහට කතා කරනවා බයිසිකලේ පැදලා කොහොමද දුවන තැනට අපි මොනවද කරන්නේ? ඉතින් මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඔව් අපි ස්විමින් එකෙන් ගොඩාවට පස්සේ අපේ සයිකල් ඔක්කොම රැක් කරලා තියෙනවා ප්ලේස් එක. අපිට එතනින් ගොඩ වෙලා එතන යන්න ඕනේ. දැන් සීතල රටක් කරනවා නම් අපි ඒකට යූස් කරනවා වෙට් ෂූට් එක. සීතලට. එහෙම නැත්නම් අපි ට්‍රයි ෂූට් එක යූස් කරනවා. ඒක තුනටම අපිට අඳින්න පුළුවන්. එනම් මාරු කරන්න දෙයක් නැහැ. හෙඩ් කැප් එක ගැලවුවා, ගෝවර්ස් ගැලවුවා. ගොඩක් ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් වල නම් ඒ හැමදේම දාන්න ඕනේ බොක්ස් එකක් තියෙන එකට දාන්න ඕනේ ඒ රූල් ඒ විදිහට මේවා වෙන්න ඕනේ ඊට අමතරව ඒ ඔක්කොම දාලා ඊට පස්සේ හෙල්මට් එක දාගෙන සයිකලින් එකට අවශ්‍ය නියුට්‍රිෂන් ජෙල් එනර්ජි ජෙල් යූස් කරන ඒවා තියෙනවනේ ඒවා දාගෙන බයිසිකලේ අරගෙන එතන ඉඳන් බයිසිකලයට අපිට නගින්න බෑ අපි ඒකත් වැදගත් දෙයක් අපිට බයිසිකලේ ගත්තා කියලා බයිසිකලයට එතනින්ම නගින්න බෑ අපි බයිසිකලේ අරන් ගිහිල්ලා ලයින් එකක් තියෙනවා එතනින් එහාට ගිහිල්ලා තමයි ඒ ලයින් එක මැදට බෑ අපිට මේ බයික් එකට ගොඩ වෙලා පැදගෙන යන්න ඒ ලයින් එක පහුණාට පස්සේ තමයි අපිට බයික් එක ස්ටාර්ට් කරන්න පුළුවන් ඊට පස්සේ සයිකලින් එක ඉවර වෙලත් ලයින් එක පනින්න කලින් ඒ කියන්නේ සයිකලින් එක පටන් ගත්තේ එහා පැත්තෙන් වගේම ඒ පැත්තෙන් බයිසිකලෙන් බැහැලා තමයි අපි ඇවිල්ලා බයිසිකල් එක රැක් කරලා ඉවරලා තමයි අපිට හෙල්මට් එක ගලවන්න පුළුවන් ගලවලා ඊට පස්සේ ෂූස් දෙක දාගෙන අපිට රන්න එකට යන්න පුළුවන් සරලව කිව්වොත් බයිසිකලේ අරගෙන දුවන්නත් ටිකක් තියෙනවා ඒ කියන්නේ ඔව් බයිසිකලේ තල්ලු කරන්න තමයි යන්නේ ඒකට පොඩ්ඩක් ට්‍රේන් වෙන්න ඕනේ මොකද පීනලා ගොඩාම පොඩ්ඩක් වතුරෙන් ගොඩට ආපුවම පොඩ්ඩක් අපිට තියෙන බැලන්ස් එක ඒ ටිකත් එක්ක බයිසිකලේ වැටිලා එහෙම වෙනවා ඉවෙන්ට් වල අපි දැකලා තියෙනවා කලබලයට බයිසිකලේ රැක් කරගන්න අමාරුයි හෙඩ් කලවල ඒකට දාගන්න අමාරුයි ඒක මේ අර පටන් ගන්න කෙනෙක්ට අලුත්ම කෙනෙක්ට මේ එක්ස්පීරියන්ස් එකට මුහුණ දෙන්නම් වෙනවා අනිවාර්යයෙන් ඔව් බොහෝ දුරට ඒක අපි ට්‍රේන් කරන ට්‍රාන්සිෂන් එක ඒ තුනම ට්‍රේනින් කරනවා වගේම ට්‍රාන්සිෂන් එක ගැනත් අනිවාර්යෙන් ට්‍රේන් කරන්නම ඕනේ ඒක වටිනවා සෑහෙන්න එතනින් යන ටයිම් ගැප් එක සෑහෙන්න වටිනවා එතනින් විනාඩියක් එකමාරක් යනවා කියන්නේ අපිට අවාසියේ තප්පර ගන්න ඒ හින්දා ඒකත් වෙනම ට්‍රේන් කරන එක වටිනවා ට්‍රයිස් කියන්නේ හැබැයි අර ට්‍රාන්සිෂන් කියන එක අපි දේවල් මාරු කරන තැනදී අපිට ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් ඉතින් අර ඉන්දික කිව්වා වගේම වෙලාව තප්පරයක් දෙකකින් වෙනස් වුණොත් එහෙම
අපිට රෑන්ක් එකෙන් 1 2 3 આવොත් එහෙම මේක වෙනස් වුණොත් අපිට ගොඩක් දුක් වෙන්න වෙනවා. මොකද හේතුව අපි අර තැන්වලදී ප්‍රැක්ටිස් කරලා නැති හින්දා. ඔය වගේ අපිට පෙනල්ටියක් ඇදලා තිබ්බොත් එතනදිත් අපරාධي කියලා හිතෙනවා. ඒ හින්දා ඉවෙන්ට් එකට කලින් ඉවෙන්ට් එකේ රූල්ස් රෙගුලේෂන් බලන එක තමයි වැදගත්ම. මොකද මේ මමත් දැකලා තියෙනවා ගොඩක් මේ සමහර කට්ටියට අමතක වෙනවා හෙල්මට් එක ගලවන්න අමතක වෙනවා. ඔව් සමහර දුවන්න යනවා හෙල්මට් එක දාගෙන. ඒක ඉවෙන්ට් එකේ තියෙන මේකත් එක්ක අපිට ඒක සාමාන්‍යයි. ඒත් අපි ඒක ට්‍රේන් කරලා හිටියොත් හොඳට අපිට ඒ ටික මැනේජ් කරගන්න පුළුවන් ඉවෙන්ට් එකේදී. ඉන්දික එතකොට මේ අපිට කියන්නකො කොහොමද මේ දැන් රෝඩ් බයිසිකලයක් ඔයා කිව්වනේ ඉස්සෙල්ලා මේ රෝඩ් බයිසිකලයකිනුත් ට්‍රයිඇත්ලන් කරන්න පුළුවන් කිව්වා. එතකොට දැන් අපි පිටිපස්සෙන් බයිසිකලයක් තියෙනවා ඒක හදනවා ට්‍රයිඇත්ලන් බයිසිකලුත් තියෙනවා. මේ දෙකේ වෙනස මොකද්ද මේ දන්නේ නැති කෙනෙක්ට මේ දෙකේ කැපිලා පේන වෙනස්කම් මොනවද කියලා පොඩ්ඩක් කියන්නකො බලන්න. ඔව් ඔයා වීඩියෝ කරලා තියෙනවා රෝඩ් බයික් වලත් තියෙනවා ඇඩ්වාන්ස් ඒවා. කියන්නේ කාබන් බයික් එකකට එනවා නම් ඒකේ තියෙන වාසිය ඔයාලා දන්නවා. ඊට අමතරව ඊට වැඩිය වාසියක් තියෙනවා අපිට ට්‍රයිඇත්ලන් වලදී. මේ වගේ ට්‍රයිඇත්ලන් බයික් එකකට එනවා නම් ඒකේ ඇරෝඩයිනමික් ස්ටයිල් එක තමයි බොහොම වැදගත් ට්‍රයිඇත්ලන් වලට. අර වින්ඩ් එකත් එක්ක අපිට හැම වෙලේම මුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ ඉන්දික මේ අපි විස්තර කියමු ට්‍රයිඇත්ලන් රේස් එකක් කොහොමද තනියෙන්නේ පදින්න තියෙන්නේ. අපිට දැන් රෝඩ් ඉවෙන්ට් එකක් නම් මේ අපිට පුළුවන් ගෲප් එකක් විදියට පදින්න පුළුවන්. එතකොට අර එක්කෙනෙක්ට පිටිපස්සෙන් ඉඳලා වින්ඩ් එක අපිට වින්ඩ් එක කැපෙන විදියට ගිහිල්ලා ගෲප් එකක් ඇතුලේ හැංගිලා වගේ ඉන්න පුළුවන්. හැබැයි ට්‍රයිඇත්ලන් රේස් වල එහෙම කරන්න බෑ. මොකද හේතුව මේක ඉන්ඩිවිජුවල් ඉවෙන්ට් එකක්. තනිව තමයි කරන්න වෙන්නේ. බොහෝ දුරට ට්‍රයිඇත්ලන් ඉවෙන්ට් එකකට තනියෙන් සයිකලින් එක ට්‍රේනින් කරන එක වැදගත්. මොකද බොහෝ දුරට ස්විමින් එකෙන් ඔයාලා ඔක්කොම එක ට්‍රේනින් කරලා ඔක්කොම එක ඉවෙන්ට් එකකට ගියාට ඔක්කොටම එකම රේස් එකේ එක විදියට යන්න අමාරුයි සයිකලින් වල. සයිකලින් ඉවෙන්ට් එකක් නම් ටීම් එකට කතා වෙලා කට්ටියට එකට යන්න පුළුවන්. ඒ ට්‍රයිඇත්ලන් ඉවෙන්ට් එක ඒක කරන්න බොහොම අමාරුයි. ඒ හින්දා තමන්ට තනියෙන් යන්න වෙනවා තමන්ගේ ස්පීඩ් එක. දැන් ට්‍රේනින් වලදී ඔයාලා ගෲප් එකත් එක්ක සාමාන්‍යයෙන් 40 45 ඇවරේජ් කරාට ඔයාලට තනියෙන් ඒක දිගටම කිලෝමීටර් 10ක් 20ක් ඊට අමතරව 80ක් 90ක් පදිද්දී ඒක බැලන්ස් කරන්න අමාරුයි. තනි ට්‍රේනින් එක තමයි එතනදී වැදගත් වෙන්නේ ගොඩක්ම. තනියෙන් ට්‍රේනින් කරලා තියෙන තරමට තමන්ට ලේසි ඒක තනිය මැනේජ් කරන්නද. එයාට තේරෙනවා තනියෙන් ට්‍රේනින් කරපු කෙනෙක්ට කොහොමද නියුට්‍රිෂන් ගන්න ඕනේ. ඔය අතරදී අපි කිලෝමීටර් 90ක් පදිනවා කියන්නේ ලේසි නෑ. හාෆ් අයර්න්මෑන් එකක් කියන්නේ කිලෝමීටර් 90ක් නේද? ඊනලත් ගොඩ ඇවිල්ලා ඉන්නේ. ඒතකොට මහන්සිය වැඩි. තව ඊට පස්සේ එකෙන් බහැලා කිලෝමීටර් 21ක් දුවන්න ඕන කියන එකත් ඔළුවේ තියෙනවා. ඉන්දික දැන් මේ අපි බයිසිකල් පැදලා ඊළඟට අපිට දුවන්නත් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ක්‍රීඩකයෙක් කොහොමද මේක මැනේජ් කරගන්න පුළුවන් දෙයක්ද? දැන් මොකද අපි පීනලා තියෙනවා බයිසිකල් පැදලා තියෙනවා ඊට පස්සේ දුවන්නත් තියෙනවා. සාමාන්‍ය කෙනෙක්ට මේක කරන්න පුළුවන් දෙයක්ද? මොන වගේ ප්‍රශ්න දෙන්නේ? අපි මොන වගේ දේවල් වලටද මුහුණ දෙන්න වෙන්නේ? නැත්තම් ට්‍රේනින් වලින් මේ දේවල් කරගන්න පුළුවන්ද? ඒක ගැන වාගේ අදහස පොඩ්ඩක් කියන්නකෝ. ඔව්. ස්ප්‍රින්ට් එක සුපර් ස්ප්‍රින්ට් එක නම් අපිට ඒක පොඩ්ඩක් මැනේජ් කරගන්න පුළුවන්. කිලෝමීටර් 10ක් 20ක් පැදලා ඉන්න. එතකොට අපිට රන් එකට යන්න පුළුවන් 5ක් 10ක් තියෙන්නේ. ඊට අමතරව ඔලිම්පික් ඩිස්ටන්ස් half Ironman full Ironman වලට යනකොට අපිට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ ඒකට. මොකද දුවන්න තියෙන ඩිස්ටන්ස් එක වැඩි. half marathon එකක් marathon එකකට තමයි අපි දුවන්න ලෑස්ති වෙන්නේ. එහෙම නැත්නම් 10 කිලෝමීටර් එකකට. ඒ හින්දා අපි ඒ සයිකලෙන් බහින අතරත අපි අපේ නියුට්‍රිෂන් ටික බැලන්ස් කරගෙන ඉන්න ඕනේ. අපිට ඕන නියුට්‍රිෂන් ටික ඊට පස්සේ බයිසිකලෙන් බැහැලා අපි අපේ ෂූස් දාගෙන ඊට පස්සේ රන් එකට රෙඩි වෙන්න ඕනේ. ඊට අමතරව ඒත් එක්කම අපිට ඕන නියුට්‍රිෂන් ඒ ටික අපි අරන් යන්න ඕනේ අනිවාර්යෙන්. half Ironman එකකට Ironman එකට යනවා නම් ඒ නියුට්‍රිෂන් අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපිට ඔක්කොම ශක්තිය අපේ ඇඟේ ගබඩා කරගෙන ඉන්න අපිට අමාරු. ඒ හින්දා අපි ඒ අවශ්‍ය වෙලාවෙදී අපේ ඇඟට දෙන්න ඕනේ අවශ්‍ය මේ එනර්ජිස්. ඒ හින්දා අපි ඒ ගැන අපිට අපේ බොඩි එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. ෆීල් වෙන්න ඕනේ අපිට මොකද්ද මේ වෙලාවේ වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ට්‍රේන් කරලා ඉන්න ඕනේ. හිතමුකෝ බයිසිකල් පදින කෙනෙක්ට රනින් වලට එනකොට මේ මොන හරි ආබාධ වෙන්න පුළුවන්ද? නැත්නම් කොහොමද මේක අර ඉන්ජරිස් කියන පැත්ත අපි කොහොමද ඒක බැලන්ස් කරගන්න පුළුවන් දෙයක්ද? නැත්නම් මොකද හේතුව අපි ගොඩක් දෙනෙක් දන්නවා රනින් වලට පාවිච්චි වෙන මසල්ස් නෙමෙයි සයික්ලින් වලදී වැඩිපුර මසල්ස් පාවිච්චි වෙනවා. ඉතින් ඒක කොහොමද මේ බැලන්ස් කරගන්න පුළුවන් දෙයක්ද? ඒ ගැන විස්තර කියන්න. රෝඩ් රනින් වලදී සාමාන්‍ය ඉන්ජරිස් වෙනවා වැඩි. ඒ හින්දා අපි ඒ සම්බන්ධව අපිට අදහසක් තියෙන්න ඕනේ මොන වගේ ඉන්ජරිස්ද එන්නේ. ඒවට අපි කොහොමද අපි රිකවරි කරගන්නේ? ඊට අමතරව ඒවට අපි කොහොමද ප්‍රතිකාර කරගන්නේ? මේ හැමදේම ගැන හැම ක්‍රීඩකෙන්ටම අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද තමන් තනියෙන් ඔය හැමදේම කරගන්න වෙනවා.
හැමදේටම කොහෙටවත් යන්න බෑ මොකද ට්‍රේනින් එක මග නවත්තන්නත් බෑ අපි ඉවෙන්ට් එක ફોකස් කරනකොට ඒ හැමදේම අපි බොහොම ලේසි අපි ඉන්ජරි නොවි ඉන්නවනම් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ අපි ට්‍රේන් කරද්දී රිකවරි රෙස්ට් එකක් ගන්න ඕනේ ඒ හැමදේම අපි ප්ලෑන් එකකට හැදුවොත් අපිට පුළුවන් ආබාධ වලින් වැළකීලා ඉවෙන්ට් එක කරගෙන යන්න. එතකොට මේ කොහොමද අපි මසාජ් කරනවා කියලා කරනවා ෆිසියෝതെරපි කරනවා කියලා කරනවා කොහොමද ඒ ගැන මේක කොහොමද ක්‍රීඩකයෙක්ට වැදගත් වෙන්නේ අනිවාර්යෙන් ට්‍රැජිස් ක්‍රීඩකයෙක්ට ඒක වටිනවා. මොකද අපේ මසල් ඉවෙන්ට් තුනක් කරලා ඒ කියන්නේ ට්‍රේනින් වලදී පවා සයික්ලිස්ට්ට රනර් කෙනෙක්ට සෑහෙන වටිනවා ඒ වගේ මසල් රිලැක්ස් එක. මොකද අපේ මසල් ටයිට් වෙනවා ලැක්ටික් ෆෝම් වෙනවා. ඒ හැමදේටම අපේ ට්‍රේනින් අතර ඒ වගේ සෙෂන් එකකට අපි සහභාගී වෙන එක සෑහෙන වටිනවා අපේ මසල් රිලැක්සේෂන් ඒ හැමදේම අය අපිට අලුතෙන් ඉස්සරහට යන්න පුළුවන් අපේ ට්‍රේනින් නැවුම පටන් ගන්න පුළුවන් මේකක් එනවා ඒ වගේ සෙෂන් එකකට පස්සේ රිකවරි ඒ හැමදේකින්ම පස්සේ අපිට කලින්ටත් වැඩිය ට්‍රේනින් පර්ෆෝමන්ස් වැඩි කරගන්න පුළුවන් අපේ ගෝල් වලට යන්න ලේසි වෙනවා. හරි. මේ එතකොට මේ දැන් ඔයාගේ අත්දැකීම අනුව කොහෙද දැන් මේ අපි ස්විමින් පැත්තද සයික්ලින් පැත්තද රනින් පැත්තද අපිට ගොඩක් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි ඕනට වැඩි පුෂ් කරොත් එහෙම මොන වගේ දේවල්ද වෙන්න පුළුවන් කියලා පොඩ්ඩක් කියන්නකෝ. ඔව් ගොඩක් කට්ටිය ස්විමින් එකට ටයිම් එක වේස්ට් කරනවා. මගේ අදහස නම් අපි ගොඩක් ෆෝකස් කරන එක ලේසි ස්විම් එක ඕනේ. ස්විම් එකෙන් ගොඩ වෙන්න ඕනේ. ඒත් ස්විම් එක වැඩි පුෂ් කරන්න අවශ්‍ය නැහැ. අපේ සයික්ලින් පැත්ත හොඳටම තියෙනවා නම් මගේ අදහස නම් සයික්ලින් එකෙන් අපිට ටයිම් එක අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සයික්ලින් එක. සයික්ලින් එකෙන් බැස්සට පස්සේ රන් එක අපිට ඇවරේජ් කරගෙන යන්න පුළුවන්. සයික්ලින් එකෙන් තමයි ගේම් චේන්ජ් කරගන්න ලේසිම පොයින්ට් එක සයික්ලින් එක. හොඳට සයික්ලින් එක ට්‍රේනින් කරොත් අපිට ස්විම් එකෙන් අහුවෙන ලොකු ගැප් එකක් නෙවෙයි පොඩි ගැප් හිටින්න ස්විමින් එකෙන් ඒ සයික්ලින් එකෙන් එන ගැප් එකක් රන කෙනෙක්ට බොහෝ දුරට අල්ලන්න අමාරුයි. ඒ හින්දා සයික්ලින් එක වැදගත් ඉවෙන්ට් එකේ ලීඩ් එක ගන්න. හරි. දැන් මේ අපි ඉක්විප්මන්ට් ගැන කතා කරොත් එහෙම මොන වගේ දේවල්ද මේ බේසික්ම ට්‍රයිඇත්ලන් කරන්න පටන් ගන්න කෙනෙක්ට මොන වගේ දේවල්ද උන වෙන්නේ? අපි බයිසිකලයක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඊට අමතරව මොන වගේ දේවල්ද මේ ස්විමින් සයික්ලින් රනින් කරන කෙනෙක්ට මොන වගේ දේවල්ද උමනා වෙන්නේ කියලා චුට්ටක් කියන්නකෝ. ඔව් බොහොම වැදගත් වෙනවා එක අපි යූස් කරනවා නම් වොච් එකක්. වොච් එකෙන් අපිට හැමදේම කවුන්ට් කරගන්න පුළුවන්. ඔයාලා මේ වින්කලේ YouTube channel එකේ බැලුවොත් එහෙම Garmin watch ගැන වීඩියෝ කරපුවා තියෙනවා. අපිට මේ හැමදේම බලා ගන්න පුළුවන් watch එකක්. මොකද හේතුව watch එක අතේම තියෙනවා. අර ස්පීඩෝමීටර් ගැනත් රිවිව්ස් කරලා තියෙනවා. ස්පීඩෝමීටර් එක තියෙන්නේ බයික් එකේ විතරයි. හැබැයි watch එක ඔයාලට ස්විමින් වලදී එතකොට සයික්ලින් වලදී රනින් වලදී මේ තුනේදීම පාවිච්චි කරලා ඔයාගේ කවුන්ට් එක හරියට බලා ගන්න පුළුවන්. ඔයාගේ data ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක්. දැන් තියෙනවා watch එකේ ඒක transition power යාලා කවුන්ට් කරන auto. අපිට තියෙන්නේ swim එක පටන් ගන්න එක විතරයි. පටන් ගත්ත ගමන් අපි කොයි වෙලේද ගොඩ උනේ එතන ඉඳන් transition යාලගේ auto on වෙනවා. හරි. ඊට පස්සේ cycling එක පටන් ගද්දී transition එකෙන් auto මාරු වෙනවා cycling එකට. හරි. අපිට ආය watch එකට බල මුකුත් කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඒ කියන්නේ අලුත්ම watches වල ට්‍රයිඇත්ලන් මෝඩ් එකක් වෙනම තියෙනවා. ට්‍රයිඇත්ලන් කරන කෙනෙක්ට ගොඩක් වැදගත්. ඉතින් මේක මේ එක්ස්පෙන්සිව් දේවල් ගන්න ඕනි කියලා දෙයක් නැහැ. හැබැයි මේ ඔයා අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් මේ watch වගේ දේවල් නැතුව ඔයාගේ සාමාන්‍ය තියෙන දේවල් එක්ක පටන් ගන්නත් පුළුවන්. එහෙම නේද? ඔව්. ඊට අමතරව ඇඩ්වාන්ස් වෙනවා නම් තමයි heart rate band ඒවා යූස් කරන්න පුළුවන්. තමන්ට වටිනවා තමන්ගේ heart rate එක කොහොමද බැලන්ස් කරගන්නේ, heart rate එකත් එක්ක කොහොමද ට්‍රේනින් කරන්නේ. ඒක සෑහෙන්න වටිනවා ට්‍රයිල්ස් කෙනෙක්ට. මොකද heart rate maintenance එක. ට්‍රයිඇත්ලන් කරන කෙනෙක්ට හෝ ඕනම ක්‍රීඩාවක් කරන කෙනෙක්ට තමන්ගේ රේස් එකට ලෑස්ති වෙනකොට ඊට කලින් ලෑස්ති වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. තමන්ගේ බොඩි එක ලෑස්ති කරගන්න ඕනේ, තමන්ගේ ඉක්විප්මන්ට් ලෑස්ති කරගන්න ඕනේ. ඒ වගේම මෙන්ටලි ලෑස්ති වෙන්නත් ඕනේ. අපි ඉන්දිකගෙන් අහලා බලමු කොහොමද මේ මෙන්ටලි මේක අපේ මේ ඉවෙන්ට්ස් වලට ලෑස්ති වෙන්නේ, මොන වගේ දේවල්ද මෙන්ටලි අපි ලෑස්ති වෙන්න ඕනේ කියලා. ඔව්. ඔතනදී නියුට්‍රිෂන් පැත්තෙන් ගත්තොත් නම් අපිට ඉවෙන්ට් එකකට කලින් දවස් 2-3ක ඉඳන් කාබෝහයිඩ්‍රේට් ලෝඩ් කරනවා. ඒ ගැන නියුට්‍රිෂන් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ටික තමන්ගේ නියුට්‍රිෂන් පැත්ත බැලන්ස් කරගන්න ඕනේ. ඊට අමතරව මෙන්ටලි ගත්තොත් දැන් හොඳම උදාහරණ තමයි ඉවෙන්ට් එකේදී කලින් දවසේ බොහෝ දුරට බයිසිකලේ රැක් කරන්න යනවා. දැන් මම T100 ඉවෙන්ට් එකේදී බයිසිකලේ රැක් කරන්න යද්දී එතන ඔක්කොම තිබ්බේ ට්‍රයිත්ලන් බයික්. මගේ බයික් එක රෝඩ් බයික් එකක්. මම වාගේ රෝඩ් දෙක දාන් ගියේ. හරි. ඒ සතුටේ මං ගියේ වාගේ රෝඩ් දෙකක් දාගෙන යන්නේ බය වෙන්න දෙයක් නැහැ. මට අප්සෙට් දැන් මගේ බයික් එක රෝඩ් බයික් එකක්. එකම එක සතුට වෙන දෙයකට තිබ්බ සජිත් රෝද දෙක මන් දාන් ගියේ. ඒ සතුටෙන් තමයි ගියේ. අතුරට ගියාට පස්සේ
බයිසිකල් 1000ක් විතර ගත්තාම එතනින් වාගේකට වැඩිය ට්‍රයිත්ලන් බයික්. ඔව් ඉතින් කියන්න ඕනේ මේ ට්‍රයිත්ලන් රේස් එකක් තියෙනවා නම් ඔයා කලින් දවසේ ගිහිල්ලා බයික් එක රැක් කරන්න ඕනේ. ඔයාට අදාළ තැනක් තියෙනවා. එතන බයිසිකලේ තියලා තියන්න ඕනේ. ඒගොල්ලෝ නම් කරපු තැනක් තියෙනවා නේ. ඔව් අපේ රේස් නම්බර් එක තියෙනවා. ඔව් රේස් නම්බර් එකක් තියෙනවා. එතනින් බයිසිකලේ රැක් කරන්න ඕනේ කලින් දවසේ ගිහිල්ලා. රේස් එක දවසේ අරන් යන්න බෑ. අපි කලින් දවසේ රේස් එකට කලින් දවසේ ගිහිල්ලා එතන බයිසිකලේ හැංග් කරලා තියන්න ඕනේ. අපිට ඕමනා දේවල් හැමදේම බයිසිකලයට දාලා අපි කලින් දවසේ ඉඳන් බයිසිකලේ ලෑස්ති කරලා තියන්න ඕනේ. ඉතින් ඒක වැදගත්. ඒ අතරේ එයාලා අපි බයිසිකලේ ඇතුළට දාද්දී එයාලා බ්‍රේක් අපේ හෙල්මට් හැමදේම එයාලා චෙක් කරනවා. ඒ සේෆ්ටි තියෙනවා නම් විතරයි එයාලා බයික් එක ඇතුළට දාන්න දෙන්නේ. අපිට රැක් කරන්න දෙන්නේ නැත්නම් දෙන්නේ නැහැ. බ්‍රේක් හැමදේම චෙක් කරලා තමයි එයාලා දාන්නේ. ඊට පස්සේ කොහොම හරි මම ඉවෙන්ට් එකට ගියා. ස්විම් එකේ ගොඩ වෙද්දි මම 8-9 වගේ සයිකලින් එකටත් නැග්ගා. සයිකලින් එකනොත් මම අල්ලන් ගියා මගේ ප්ලේස් එක. තමන්ගේ හැම එකනගෙන් දෙනවා ස්ට්‍රෙන්ත් එක. එතනින් තමයි වෙනස් වෙන්නේ හැමදේම. තමන්ට පුළුවන් දෙයක් තියෙනවා වැඩි. ඒ කියන්නේ අර ඉක්විප්මන්ට් වෙනස් වුණත් දැන් හිතන්නකෝ ඉන්දික පැත්තේ රෝඩ් බයික් එකකින්. හැබැයි එතන තියුණා කියලා කියනවා හොඳ ට්‍රයිත්ලන් බයික්. හැබැයි එයාට ප්ලේස් එකක් දාන්න පුළුවන් වුණා එතන. ඉතින් සමහර වෙලාවට තමන්ගේ ට්‍රේනින් විශ්වාස කරන කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි. ඔව් මම බයිසිකලේ මම පස්සේ යන්න කියලා මට තේරුණා. මගේ මේක ඇවරේජ් එක අල්ලගෙන ගියා. අල්ලගෙන ගිහිල්ලා බයිසිකලෙන් බැස්සා. බයිසිකලෙන් බැස්සට පස්සේ මට පහු වෙනා ඔක්කොම මම මාව පහු කරන් ගිය කට්ටිය මට ඉස්සෙල්ලා ගිය කට්ටිය මට තේරුණා දැන් මම එතනින් මම රන් එකේ දායි මගේ ඉවෙන්ට් එකට මම ආය මගේ ප්ලේස් එකට ගියේ. රේස් එක ඉවරනකොට පස්සේ සෑහෙන සතුටුයි. මොකද ඩුබයි වල මේ වගේ ලොකු ඉවෙන්ට් එකක වින් එකකට යනවා කියන්නේ හරි අපි වගේ කෙනෙක්ට හරි අමාරුයි. මොකද මේ හරි කම්පිටිටිව් ඉවෙන්ට් මෙහෙ ඩුබයි වල. මොකද එතන මම ෆොටෝත් වාට එව්වා. එතන දැක්කට පස්සේ ඒ වගේ ඉවෙන්ට් එකකට අපිට ඒ තැනකට යනවා කියන්නේ සෑහෙන සතුටක් තියෙනවා. අපි මහන්සි වෙලා මොකද අනිත් කට්ටිය ලොකු රෙස්ට් එකක ඉන්නේ. දැන් අපි සාමාන්‍ය ඉවෙන්ට් එකට යන කලින් දවසෙත් වැඩ කරලා ජොබ් එක කරලා සමහර කන් නින්දත් මදි. හරි. මොකද කොටසක් ඉන්නවා මේ කියන්නේ රේස් එකක්ම ටාගට් කරලාම ට්‍රේනින් කරන කට්ටියක් ඉන්නවා. ක්‍රීඩකයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ වගේම ජොබ් එකක් එක්ක එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන ක්‍රීඩාවත් ඒකම කරන ඉන්දික වගේ අයත් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් අර ක්‍රීඩාව විතරක්ම කරන අයත් ටිකක් වෙනස් වෙනවා. ඉතින් ඒවටත් මුහුණ දීලා අභියෝග ගොඩක් එක්ක තමයි ඉන්දික මේ වගේ තරඟවලට සහභාගී වෙන්නේ. ඔව් අපේ තව ඉන්නවා මේ ඩුබයි වල මම වගේම තව සෙල්ලම් කරන රනර්ස්ලා, සූමර්ස්ලා, ට්‍රයිටර්ස්ලා. හරි. ඒ කට්ටිය ගැන අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඇත්තටම සතුටුයි ලංකාවේ කට්ටිය එහෙම අපේ ලංකාවේ නම මේ ඩුබයි වල. ඇත්තටම ක්‍රීඩාවෙන් ලංකාවේ ගියාම පිළිගැනීමක් තියෙනවා. මොකද මම ට්‍රේනින් කරනවා ගොඩක් ටීම් එක්ක. එයාලා හරි කැමතියි අපිට. එයාලා කැමතියි අපි යාලත් ට්‍රේන් කරනවට. මොකද යාලටත් හොඳයි අපිටත් හොඳයි. ඇත්තටම ලංකාවේ කට්ටිය ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද මේ පටන් ගත්ත කාලෙට වැඩිය දැන් ක්‍රීඩාවේ ඇදිලා ඉන්න ගොඩක් කට්ටිය. ලංකාවෙන් ආපු කට්ටිය විශේෂයෙන් ඉතින් මේ මොනවා හරි සපෝට් එකක් ගන්න ඕන නම් දැනුම පැත්තෙන් ඉන්දික ඉන්නවා. අනිවාර්යෙන් ගොඩක් කට්ටිය මට කතා කරනවා සෝෂල් මීඩියා වල. ඉවෙන්ට් ගැන අහනවා. මට පුළුවන් උදව් මම කරනවා. අනිවාර්යෙන් තමන්ගේ පර්සනලිටිය හොඳයි. ඒ වගේ ක්‍රීඩාවක් රැකියාවත් එක්ක කරන එක ඇත්තනම් වටිනවා. වෙනම විශේෂ වරප්‍රසාදය හම් වෙනවා ඒ ක්‍රීඩාවක් කරගෙන රැකියාවත් කරගෙන යනවා කියන්නේ හොඳ පර්සනලිටි එකක් බිල් කරගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඉතින් ඉස්සරහට මොනවද ඔයාගේ කරන වැඩ කටයුතු කියලා පොඩ්ඩක් කියන්නකෝ අපිට. ඔව් මේ දැන් ලබන අවුරුද්දේ ගොඩක් රේස් තියෙන අවුරුද්දේ මුල රේස් ගොඩක් තියෙනවා. ඔක්කොම නම් කරන්න අමාරුයි. මම ඒ අයර්න්මෑන් ඉවෙන්ට් එක තමයි මගේ මේන් ගෝල් එක. ඒකට ඉස්සෙල්ලා මේ ට්‍රයිත්ලන් ඔලිම්පික් ඩිස්ටන්ස් ඉවෙන්ට් එකක් ඒ වගේ ඉවෙන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අලුත් මගේ අලුත් බයික් එකත් එක්ක අලුත් වින් එකකට යන්න ලෑස්තිව තමයි මම ඉන්නේ. අපිට කියන්නකො මේ මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ කියලා ඔයාට අවසාන වශයෙන් අපේ වීඩියෝ එක බලන් ඉන්න කට්ටියට මොන වගේ දෙයක්ද දෙන්න තියෙන්නේ කියලා කියන්නකො. ඇත්තට මට කියන්න දෙන්නේ ක්‍රීඩාව කරනවා නම් ඒක ආසාවෙන් කරන්න. ඉස්සරහට යන්න පුළුවන් අවංකව තමන් ක්‍රීඩාව කරනවා නම්. ඒ වගේම අපිට ගොඩක් සතුටුයි සජිත්වා මේ රටේ නැෂනල් ටීම් එකේ ඉන්න තැනත් එක්ක අපේ රටේ ලොකු ආඩම්බරයක්. නැත්නම් අපේ ආඩම්බරයක්. පර්සනලි මගේ හොඳම යාළුවෙක්. ඒ හින්දා මට පර්සනලි සතුටුයි. මේ ඒ වගේම thank you so much මට මෙතන කතා කරාට අද. අනිවාර්යයෙන්. ඉතින් වින්කලේ YouTube channel එක වෙනුවෙන් අපි ඉන්දිකගේ ඉදිරි ගමනට සුබ පතනවා. ඒ වගේම අද වීඩියෝ එකෙන් ඔයාලා
ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලාත් හිතනවා. ඉතින් ට්‍රයිත්ලන් කියන්නේ අපි මේ channel එකේ කතා කරමු නැතිම මාතෘකාවක්. ඉතින් මුල ඉඳලා ට්‍රයිත්ලන් කරන දේවල් ගැන අපි අද ටිකක් විස්තර ඇතුව කතා කරා. මෙච්චර වෙලා වීඩියෝ එක බලන් හිටපු ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම අපි ඉන්දිකගේ ඉදිරි ගමනට ඉදිරි ක්‍රීඩාවලට ජයග්‍රහණ ලබා ගන්න ලංකාව වෙනුවෙන් දිනන්න හැකියාව ලැබෙන්න කියලා අපි ගොඩක් සුබ පතනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒ වගේම ඔයාලට මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම අයන් මෑන් එකට රෙජිස්ටර් වෙන්න ඉන්න කට්ටියට පල්ලෙහාම කෝඩ් එක දාලා තියන්නම් ඉන්දිකගේ. ඉතින් ඒ කෝඩ් එකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න ඩිස්කවුන්ට් එකක් ගන්නත් පුළුවන් කියන එකත් මතක් කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.